මම හිතන්නේ දැන් ජායලා රන් කරන් ඉන්නේ ජමා වෙන්න ඕන නේ. රහණන් සුපිරියටම තියෙන ඇත්තටම. සයිබර් කඩේ රෙස්ටුරන්ට් එකයි කම්පෙයාර් කරන්න එපා. ලාර්ජ් පෝෂන් එකම try කරලා බලන්න. හෙලෝ ගයිස් කොහමද? ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නවා චමාගේ රයිස් කන්නද? නෑ. අද අපි ඇවිල්ලා තියෙන්නේ චමා අලුතින් දාපු කොත්තු කන්න. චමාගෙන් අපි ගියාද? චමා ෆුඩ් එකට ගියා. අපි අද ඕඩර් කරා ඒගොල්ලන්ගේ චිකන් කොත්තු ලාර්ජ් පෝෂන් එක. අපි එහෙනම් දැන් කාලා බලමු. එහෙනම් අපි මේක පොඩ්ඩක් අරලා බලමු කොහොමද කියලා. සයිඩ් ඩිෂස් වලට මේ පාර ඔන්න ගිය පාර රයිස් එකට හම්බුන්නේ නැහැ ග්‍රේවි එකක්. මේ පාර කොත්තු එකට දීලා තියෙනවා ග්‍රේවි එකක්. ලස්සන පැකින් එක ග්‍රේවි එක. ඒ වගේමයි අපිට රයිස් එකේදී හම්බෙච්ච chili paste එක ඒ විදිහටම දීලා තියෙනවා. මොන්න තියෙනවා සයිස් එකට ලස්සනට කොහමද ඔයිල් බොක්ස් එක දාලා ලස්සනට පැක් කරලා තියෙනවා. එහෙනම් අපි මේක මේ අරලා බලන්න කලින් පොඩ්ඩක් ගිය පාර අපි මේ චමා ෆුඩ් එකෙන් ගෙනාපු රයිස් එකේ හැමෝම කියලා තිබ්බා බර බලන්න කියලා. මොකද සමහර අය ගොඩක් අය කියලා තිබ්බා පෝෂන් එක නම් මදි කියලා. ගොඩක්ම අය කියලා තිබ්බා. හැබැයි රසය නම් වෙනසක් තිබ්බේ නෑ. අපි එහෙනම් මේක මුලින්ම අපි පොඩ්ඩක් මේක මේ පොඩ්ඩක් බර මැනගනිමු කොහොමද කියලා. මට මේ හදිස්සියට ඇත්තටම හොයාගන්න බැරි වුණා මේක. ඒ හින්දා මම මේ ස්කේල් එකෙන් පොඩ්ඩක් බලනවා. කියලා බැලුවාම ග්‍රෑම් 1700ක් තියෙනවා. ඒ කියන්නේ මේක රජ පෝෂන් එකක්. පොඩ්ඩක් අරලා බලමු මේක කොත්තුව කොහොමද තියෙන්නේ කියලා. මෙන්න තියෙනවා රජ කොත්තුව. මේක ඉතින් චාම ෆුඩ් එකේ තව සුපිරියක් තමයි. එහෙනම් චාම කිව්වා වගේම මේක රහයිද කියලා මුලින්ම අපි බලමු. එහෙනම් ඔයගොල්ලෝ පෝෂන් එක හොඳට දැක්කා. පෝෂන් එක කොච්චර ලොකුද කියලා. එහෙනම් මම දැන් try කරනවා කොහොමද කෑම එක කියලා. ඕගොල්ලන්ට පේන ඇති චිකන් කෑලි තියෙනවා හැමතැනම වගේ මුල් ටිකේ. එහෙනම් මම පළවෙනි කට පොඩ්ඩක් ග්‍රේවි එක නොදා chili paste එක නොදා කාලා බලනවා. මේක ටිකක් අද්දි තේරෙනවා. අර රොටිය සාමාන්‍යයෙන් වෙන මේ රොටි වලට වඩා පොඩ්ඩක් ෆ්‍රෙෂ් තියෙනවා. ඒ වගේම එලෝල් ඇඩ් වෙලා තියෙනවා. හොඳට ස්පයිසස් ඇඩ් වෙලා තියෙනවා. තව චිකන් දැනට මට පේන හැටියට ඔය චිකන් තියෙනවා. චිකන් රෝස්ටඩ් චිකන් එක තමයි ඇඩ් කරලා තියෙන්නේ. අපි තව ටිකක් කාලා බලමු. එහෙනම් මම චමාගේ ස්පෙෂල් ග්‍රේවි එක පොඩ්ඩක් දාලා බලනවා. ඒ වගේම chili paste එක අමතක කරන්න බෑ. අර චිකන් ග්‍රේවි ටිකක් ගෑවුනාම තමයි කොත්තුව පොඩ්ඩක් රහ වෙන්නේ. ඒ වගේම chili paste එකක් දාලා පොඩ්ඩක් මේක සර වැඩි කරගෙන හද්දි තමයි කොත්තුවේ ආතල් එක තියෙන්නේ. කොත්තුව සෙට් වෙන්නේ එතකොට තමයි. චිකන් කෑල්ලක් දාලා ඒ වගේම මම තව පොඩි දේවල් ටිකක් කියන්නම්. ඔයගොල්ලෝ දැන් මේක මම කනකොට මේ ලොකු කොත්තුව කද්දී ඔයගොල්ලන්ට හිතන ඇති මේක කොච්චර ගාණක් වුණාද කියලා. මම එහෙනම් ප්‍රයිස් එකත් පොඩ්ඩක් කියන්නම්. මේක ඇවිල්ලා චිකන් ලාර්ජ් කොත්තු එක. දැනට ඒගොල්ලන්ගේ යන්නේ කොත්තු රේන්ජ් එකේ චිකන් කොත්තු එක විතරයි. මේක උනේ ලාර්ජ් පෝෂන් එක උනේ රුපියල් 1800යි. ඒ වගේමයි මේකේ එනවා ඒගොල්ලන්ගේ රෙගුලර් පෝෂන් එක. ඒක 1500යි. එතකොට මං හිතනවා ඔයගොල්ලන්ට තේරෙන හැටියට රුපියල් 500යි 1500යි 1800යි රුපියල් 300ක වෙනසක් තියෙන. ඒ හින්දා යන එකේ ලාර්ජ් පෝෂන් එකම try කරලා බලන්න. අපි බලමු මේ ලාර්ජ් පෝෂන් එක සාමාන්‍ය කී දෙනෙක්ට වගේ ඇති වේද කියලා. බැලුව බැලමට මේක දෙන්නෙක්ට කන්න පුළුවන් වගේ තේරෙනවා.
ඒ වගේම මේ කලින් වීඩියෝ එකේ කියලා තිබ්බා මේ චමාගේ දෙන මේ පෝෂන් එකත් පොඩ්ඩක් මදි වගේම ඒ වගේම තව කියලා තිබ්බා මේ ග්‍රේවි චිලි පේස්ට් එකත් පොඩ්ඩක් මදි කියලා. අපි එහෙනම් චාමත් බලන් ඉන්නේ නැති මේ වීඩියෝ එක අනිවාර්යෙන්. එහෙනම් චාම පුළුවන් නම් මේක චුට්ටක් වැඩි කරලා දෙන්න. රහණන් සුපිරියටම තියෙන ඇත්තරම චාමගේ රයිස් එක වගේම තමයි. ජායලෙන් කොත්තුවක් කනවා කියන්නේ ඉතින් වෙනම මාතල දෙක කන බොන මිනිස්සු ඉන්න පැත්ත හැමෝම දන්නවා ඒක. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හොඳටම ඔයගොල්ලන්ගේ ඔයා මේ හොඳටම කාලා තියෙන චිකන් කොත්තුව කාලා තියෙන්නේ කොහෙන්ද? කමෙන්ට් සෙක්ෂන් එක ඔන්න ඕපන් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් කමෙන්ට් කරන්න. අපි දැන් එතනටත් ගිහලා වීඩියෝ එකක් කරන්න. ඔයගොල්ලෝ තාම චාමය කඩේට ගියේ නැද්ද? ගිහිල්ලා පොඩක් රයිස් එකක් කොත්තුවක් try කරලා බලන්න අනිවාර්යෙන්. තමයි මේ කොත්තු වැඩේ පටන් ගත්ත අලුත මේක. ඔගොල්ලෝ සාමාන්‍යයෙන් ඉතින් මේ ෆ්‍රයිඩේ එකට නැත්තම් ඔගොල්ලෝ සෙට් වෙන වෙලාවකට මේ කොත්තුවක් අරගෙන නිකන් මේ ගන්නව නම් අතන ඔයගොල්ලන් බජට් එක අතන පට්ට වාසි ඒ වගේම රහයි. ඒ වගේමයි මේ දැන් ඔයගොල්ලෝ දන්නේ නැති සමහර තැන්වල ඇත්තටම කොත්තු දෙන්නේ එක්ක හවසට තමයි පටන් ගන්නේ 6න් 7න් පස්සේ වගේ තමයි දෙන්නේ. ඒ වුණාට දැන් මේ චමාගේ පොට් එකේ පොඩි වෙනසක් තියෙනවා. අමුතුම වෙනසක්. ඒක ඇත්තටම හොඳ වෙනසක්. ඔයාට ඒ කියන්නේ එයා පටන් ගන්න සාමාන්‍ය 11 12 වගේ අතර ඒ වෙලාවේ ඉන්න රයිස් කොත්තු හැමදේම ඔයාට ඒ වෙලාවෙම ගන්න පුළුවන්. ඒ හින්දා ඔයගලන්ට දවල්ට කොත්තුවක් කන්න හිතුණත් චාමා ෆුඩ් එකට ගිහිල්ලා කොත්තුවක් අරගෙන කන්න පුළුවන් බයස් එකක් නැතුව. සාමාන්‍ය චිකන් පොඩ්ඩක් මම හිතන්නේ යටට වෙන්න චිකන් තියෙනවා ටිකක්. බලමු. මම හිතන්නේ ජායල අවට මං හිතන්නේ මේ වගේ සුපිරි කඩයක් තව වෙන කොහෙවත් තියනවා කියලා ජායල අවට කට්ටියට මම දන්න තරමට ඔයගොල්ලෝ සමහර විට දන්නවා ඇති. එහෙම තැනක් තියෙනවා අපිට කියන්න. මම හිතන්නේ දැන් ජායල රන් කරන් ඉන්නේ චමා වෙන්න ඕන නේ. චමා තමා වැඩේට බහැලා වැඩේ දෙන්නේ සුපිරියට. ඒ වගේම මට මේ කනගම පොඩ්ඩක් මතක් වුණේ කලින් වීඩියෝ එකේ කියලා තිබ්බා චමා අපිට මේ කොත්තුව මේ අපිට ස්පොන්සර් කරලා තමයි ඒගොල්ලෝ කලින් රයිස් එක අපිට දීලා අපි මේ එයාට හොඳ කමෙන්ට්ස් දෙන්න කියලා. ඇත්තටම SL Food Seekers ලා කවදාවත් ඒ වැඩේ කරන්නේ නැහැ. ඇත්තටම රහයි නම් අපි රහයි කියලා කියනවා. මොන හරි අඩුයි නම් අපි එකක් කියනවා. ඒ වගේමයි මම මේ අපි පර්චේස් කරපු බිල් එක පෙන්නන්න. ඒගොල්ලෝ අපිට ඉෂු කරපු බිල් එක මෙන්න තියෙනවා. ප්‍රයිස් එකයි වෙලාවයි ඔක්කොම ඩීටේල්ස් ටික. මම හිතන්නේ චමාවත් දන්නේ අපි ඇවිල්ලා මේක ගන්නකම් චමත් වීඩියෝ එක බලලා තමයි දැනගන්නේ. මේ මට ඇත්තටම මේ පොඩ්ඩක් මේ කොත්තේ පොඩ්ඩක් එපා කරපු වැඩක් තමයි මේ කරමිංච දාන සීන් එක. මේ කරමිංච ඇත්තටම අයින් කර කන්න වෙනවනේ. ඒ හින්දා පොඩ්ඩක් කරමිංච දාන එක පොඩ්ඩක් අඩු කරන්න. ඇත්තටම මේ කොත්තුර කරමිංච දාන හ්ම් හ්ම්
ඕකට සාමාන්‍යයෙන් කොත්තුවක් කරනවා නම් මේ ගානටවත් කන්න දැනෙන්න කන්න ඕන කොත්තුවක්. නැත්තම් ඉතින් පොඩි කොත්තුවක් කාලා ඇත්තටම වැඩක් නැහැ. චිකන් තියෙන මේ වගේ සුපිරි කොත්තුවක් ලොකු කොත්තුවක් කරනකොට තමයි කෑමේ ආතල් එක තියෙන්නේ. මේ ඔයගොල්ලෝ ෆුඩ් රිවිව් ෂෝ එක බලද්දි පොඩ්ඩක් මේ සයිබර් කඩේ රෙස්ටුරන්ට් එකේ පොඩ්ඩක් කම්පෙයාර් කරන එක චුට්ටක් නවත්තලා බලන්න. මොකද දන්නවද සමහර විට රෙස්ටුරන්ට් එකේ ගාණ වැඩි වෙන්න පුළුවන්, පෝෂන් එක අඩු වෙන්න පුළුවන්, ඒ වුණාට කැමරා වෙන්න පුළුවන්, ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ගොඩක් දැන් මම දකින විදිහට සාමාන්‍යයෙන් වෙන්නේ රෙස්ටුරන්ට් එකේ කැම පොඩ්ඩක් රහයි අනිත් තැන් වලට වැඩිය. ඒ වගේමයි තව දෙයක් කියන්න ඕන, ඔයගොල්ලෝ සයිබර් කඩේට යනවා නම් සයිබර් කඩේ පෝෂන් එක ලොකු වෙන්න පුළුවන්. ඒ වගේමයි රස අඩු වෙන්න පුළුවන්, ගාණ අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා කවදාවත් සයිබර් කඩේ රෙස්ටුරන්ට් එකයි කම්පෙයාර් කරන්න එපා ෆුඩ් රිවිව් වල. ඒ වගේමයි ඔයගොල්ලෝ අපේ චමාගේ අපි තමයි මුලින්ම ගිහලා චමාගේ පළවෙනි YouTube review එක කරේ. ඒකේ link එක මම මේ උඩින් දාලා තියෙනවා. ඒක බලපු නැති කට්ටිය ගිහිල්ලා ඒක බලන්න අනිවාර්යයෙන්. ඒක බලලා මේක බලන්න දෙවෙනි පාර්ට් අලුතෙන් ආපු කොත්තුව සාමයි කොත්තුව කොහොමද කියලා බලන්න, මේ වීඩියෝ එකත් බලන්න, ෂෙයා කරන්න. අනිවාර්යෙන් උඩ දාලා තියෙන වීඩියෝ එකක් බලන්න. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මම වගේ එක්කෙනෙක් මේ කාලා මේ වගේ සයිස් එකක කොත්තුවක් කාලා මෙච්චර ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. මේ ඕගොල්ලෝ නිකන් පවුලකට වගේ අරගෙන යනවා නම් මේක ඇත්තටම ඇති රුපියල් 1800න් එදා වේල ටුවර්ස් එක කම්ප්ලීට් කරගන්න පුළුවන් නේ. ඒ හින්දා රුපියල් 1800ට මේ හම්බෙලා තියෙන පෝෂන් එක අනිවාර්යෙන් කාලා බලන්න. මට දැනට මේක කන්න පුළුවන් මෙච්චරයි. අදට ෂෝ එක අපි මෙතනින් නවත්තනවා. එහෙනම් එතකන් ඕගොල්ලෝ හැමෝටම ජය වෙන්න ඕන. ෆුඩීස්ලා ඔක්කොටම. එහෙනම් අපිව subscribe කරලා තියාගන්න. Thank you very much.